කොත්තු කියන්නේ ලංකාවේ ගොඩක් දෙනාගේ ආසම කෑමක්නේ. හැබැයි කඩේ කොත්තු කාලා බඩේ අමාරු හදාගන්න අයත් අපි ඇති තරම් දැකලා තියෙනවා. ඉතින් මේ ආසම කොත්තුව ඒ තරම් වියදම් නොකර හෙල්දි විදිහට පිරිසිදුවට කඩේ රසටත් වඩා හොඳට අපි අද හදන්න යන්නේ. මෙහෙම හදලා එක පාරක් කාලා බැලුවොත් ඔයා ආයෙත් නම් කඩෙන් සල්ලි වියදම් කරලා කොත්තු අරන් බඩේ අමාරු හදාගන්න එකක් නැහැ. එහෙනම් මෙන්න මාත් එක්ක රසම රස කොත්තුවක් හදමු. මුලින්ම අවශ්‍ය දේවල් ලෑස්ති කරගමු. මෙතනදී මම එළවලු විදියට පාවිච්චි කරේ කැරටුයි ලුණු කොළයි විතරයි. ඔයාලට ලීක්ස් පාවිච්චි කරන්නත් පුළුවන්. කැරට් ටික මං දිගාතට තමයි කපාගත්තේ. සුදුලුණු ටිකකුත් මේ වගේ අරගෙන චුට්ටක් චොප් කරගන්නවා. ඊට පස්සේ චොප් වෙච්ච එක හොඳටම චූටි කෑලි වලට පිහියෙන් කපලා ගත්තම. ඔයාලට මේ දැන් පේන විදිහට තමයි මං කරගත්තේ. ඊට පස්සේ තව ලෑස්ති කරගත්තා බීලුණු. ඉතින් පේනවනේ අපේ පොඩ්ඩක් එනවා මට උදව් කරන්න කියලා. ඒ වගේම ලුණු කොළ ටිකුත් කපලා තියාගත්තා. මේකට අපිට ලීක්ස් ගන්නත් පුළුවන්. ඒ වුණාට මම ලීක්ස් ගත්තේ නැහැ. මට කොළ පාට ලස්සනට එන්න ඕන නිසා ලුණු කොළ වලින් ඉෆෙක්ට් එක මට ආපු නිසා. තව පොඩ්ඩක් සැර එකතු වෙන්න ඕන නිසා මගේ හස්බන්ඩ් ආස නිසා මේකට නයි මිරිස් කරලකුත් එකතු කරගත්තා. ඔයාලා ගොඩක් සැර කන්න කැමති නම් මේක වැඩි කරගන්න පුළුවන්. තව මේකට එකතු කරනවා ෆ්‍රෙෂ් මිල්ක්. ඔයාලට ෆ්‍රෙෂ් මිල්ක් නැත්තම් හොඳ මිටිකිරි ගන්න පුළුවන්. ඒ වගේම සෝස් ටිකක් ලෑස්ති කරගත්තා. එතකොට සෝයා සෝස් මේ පරාට එක නම් කඩෙන් ගෙනාවේ කෑලි කපපු එකක්. රුපියල් 200යි උනේ. අපි 3 දෙනෙක්ට කෑව බබත් එක්ක 4 දෙනයි. අපි 4 දෙනාට ඇති වෙන්නම තිබුණා. එතකොට මේ තියෙන අනිත් ලෑස්ති කරගත්තේවා මම රම්පේ කොළ නම් හැම දෙයකම වගේ පාවිච්චි කරනවා. ඒකෙන් හොඳ සුවඳක් එන නිසා. ඉඟුරු ටිකකුත් චොප් කරලා තියාගත්තා. මේ එළවලු වලට අමතරව ඔයාලට චිකන් ගන්න පුළුවන්. ඔයාලා කැමති මීට් ජාතියක් ගන්න පුළුවන්. ඒ වගේම මම මෙතන ගත්තේ අපි දවල් අපේ කෑමට හදාගත්ත බටර් මෂ්රූම් එකක්. මම ඒකට චිකනුත් ටිකක් එකතු කරලා තිබුණා. ඒකේ ඉතුරු ටික තමයි අපි ගත්තේ. තව ඔයාලට බිත්තර ස්ක්‍රැම්බල් කරලා ගන්නත් පුළුවන්. අපේ අද බිත්තර ඉවරලා තිබුණ නිසා මම බිත්තර දාගත්තේ නැහැ. ඔයාලට ඒක ඔයාලගේ රස විදියට ගන්න පුළුවන්. ගොඩාක් රසයි ඒවත් එකතු කරගත්තාම එතකොට පෝෂණෙත් ගොඩක් ප්‍රෝටීන් ඇඩ් වෙලා පෝෂණෙත් හොඳට එන නිසා. මම මේකට තව 3-5 පාවිච්චි කරනවා. ඒවා මේකට එකතු කරන වෙලාවල් වලදී ඔයාලට කියන්න. ඉතින් මුලින්ම තෙල් ටිකක් තාච්චියට දාලා රත් වෙන්න තියලා මුලින්ම ඉඟුරුයි සුදුලුණුයි දාලා පොඩ්ඩ වෙලාවක් බැදෙන්න දෙනවා. මතක තියාගන්න ගොඩක් වෙලා නම් බැදෙන්න දෙන්න එපා. ඒක රත්තරන් පාට වෙන්න කලින් මෙන්න මේ වගේ බීලුණු ටිකත් මම එකතු කරගන්නවා. බීලුණු එකතු කරලා චූට්ට වෙලාවක් බැදෙන්න දීලා ඊට පස්සේ රම්පේ ටිකයි මම අර කපාගත්ත නයි මිරිස් කරලයි එකතු කරගන්නවා. දැන් ඒ ටිකත් හිමින් සැරේ බැදෙන්න දීලා චුට්ටක් වෙලා බලන් ඉන්න. හැබැයි කර වෙන්න නම් දෙන්න එපා. ඊළඟට මම ඒකට කැරට් ටික දානවා. කැරට් ටික දාලා අපේ චූටි එක්කෙනා කිව්වා එයාටත් පොඩ්ඩක් හොයන්න දෙන්න කියලා. ඉතින් චුට්ටක් ෂේප් කරගන්න එයාටත් පොඩ්ඩක් සහභාගී වෙන්න ඉඩ දුන්නා. කැරට් ටික යාන්තම් බැදීගෙන එනකොට ඔයාට තේරෙනවා වතුර ටික එළියට ගෙන්න ගන්නවා වගේ. අන්න ඒ වෙලාවේ තමයි මම මේ චිකන් ටික එකතු කරගත්තේ. චිකන් උයි මෂ්රූම් උයි තමයි මම එකතු කරගත්තේ. ඔයාලට කැමති දෙයක් දාගන්න පුළුවන්. මස් මාළු මේ ඕනේ දෙයක්. ඉතින් මම චිකන් බැදපු තාච්චියේ තිබිච්ච දේවල් ටිකත් වතුර ටිකක් ඇඩ් කරලා ඒකටම එකතු කරගත්තා. දැන් ඉතින් රස පරිදි ලුණු එකතු කරගන්න. මම දැන් මේ එකතු කරන්නේ අමු 3-5 ටිකක්. ඊළඟට බැදපු 3-5 ටිකකුත් එකතු කරගත්තා.
මේ එකතු කරගත්තේ සැර විදිහට ගම්මිරිස්. ඔයාලට මෙතනදී කෑලි මිරිසුත් එකතු කරගන්න පුළුවන්. පොඩි එක්කෙනත් කන්නේ ඉන්න ගොඩාක් සැර කරෙත් නැහැ. දැන් සෝයා සෝස් ටිකත් තක්කාලි සෝස් ටිකත් මේ වගේ එකතු කරගන්නවා. දැන් මේ සේරම හොඳට කලවම් කරගන්න. දැන් මම මේකට ෆ්‍රෙෂ් මිල්ක් එක එකතු කරගන්නවා. ඔයාලට ෆ්‍රෙෂ් මිල්ක් නැත්තම් පොල් කිරි උනත් එකතු කරගන්න පුළුවන් හොඳ මිටි කිරි. ෆ්‍රෙෂ් මිල්ක් වල හොඳට අපි එකතු කරගත්ත එළවලු එතකොට මස් මාළු මේ හැමදේම හොඳට තැම්බෙන්න චුට්ට වෙලාවක් දෙන්න. හැබැයි ගොඩාක් කිරි ටික හින්දෙන්න දෙන්න එපා. දැන් මේ හොදි ගතිය තියෙද්දිම මේකට කපාගත්ත පරාට කෑලි ටික එකතු කරගන්නවා. මේක නම් අපි කඩෙන් ගෙනාපු පැකට් එකක්. වෙනද මම ගෙදර හදලම පරාට කොත්තු රොටියට පාවිච්චි කරනවා. අද ඒකට වෙලාව තිබුණ නැහැ. ඒ නිසා කඩෙන් ගත් එකක් තමයි පාවිච්චි කරේ. දැන් අපි මේ ටික හොඳින් කලවම් කරගන්නවා. මේ වෙලාවේදී ඔයාලට පුළුවන් ඕනනම් බිත්තර දානවා නම් ස්ක්‍රැම්බල් කරලා එකතු කරගන්න. මම මේ වෙලාවේදී ලූණු කොළ ටික මේකට එකතු කරගන්නවා. දැන් අපි මේක බාන්න කිට්ටුයි. ඔයාලා ලූණු කොළ නැත්තම් ලීක්ස් උනත් පාවිච්චි කරන්න පුළුවන්. මම ලූණු කොළ ගත්තේ ඒකේ කොළ පාට වැඩි නිසා. ලූණු කොළ එකතු කරාට පස්සේ ඒක ගොඩක් බැදෙන්න දෙන්න එපා. ලස්සන කොළ පාට නැති වෙන නිසා. ඉතින් මම දැන් තව චුට්ටකින් ටිප නිවලා මේ ටික කෑමට ලෑස්ති කරගන්නවා. ඉතින් මේ වෙලාවේදී ඔයාලට තව සැර මදි නම් සැර එකතු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ලුණු ඒව මදි පාඩු බලලා එකතු කරගන්න. මේ තියෙන්නේ අපි සර්ව් කරපු විදිය. අපේ රසම රස කොත්තු එක දැන් ලෑස්ති. අපේ නම් චුට්ටක්වත් ඉතුරුන්නේ නැහැ. ගෙදර 4 දෙනෙක් හිටියා බොඩි බබත් එක්ක සේරම කාලේ ඉවරුණා. ඇත්තටම කඩේට වඩා රහයි. අපි දැන් ගොඩ කාලෙකින් ඉඳන් කඩෙන් කොත්තු ගේන එක නවත්තලා තියෙන්නේ. හස්බන්ඩ් උනාත් කැමති මේ විදියට හදලා කන්න තමයි. ඉතින් Tamanට ඕනේ විදියට තෙල්, මේ මස් මාළු, එතකොට එළවලු මේ ප්‍රමාණයන් තීරණය කරන්න පුළුවන් නිසා කඩේ හදන ඒවාට වඩා අපිට හෙල්දි විදියටත් පිරිසිදුවටත් හදාගන්න පුළුවන්. බයක් නැතුව පොඩි අයට උනත් කන්න දෙන්න පුළුවන්. ඉතින් මෙහෙම විදියට හදලා බලලා මට කමෙන්ට් එකක් දාන්න රස කොහොමද කියලා. ආයෙත් අපි ආසම රසමට රෙසිපි එකක් අරගෙන එනකල් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. බයි.